hari අපි කලින් වීඩියෝ එකේ කතා කර හිටියේ මෙන්න මේ ටෙක්නොලොජි ට්‍රාන්ස්ෆර් ෆන්ඩ්ස් ගැන මම චුට්ටක් ඒක ගැන කියන්න පටන් ගන්නවා. එතකොට ටෙක්නොලොජි ට්‍රාන්ස්ෆර් ෆන්ඩ්ස් ගත්තාම එතන වෙන කතාව මෙහෙමයි. එතකොට දැන් යුනිවර්සිටි මේක පටන් ගන්න මේ ටෙක්නොලොජි ට්‍රාන්ස්ෆර් ෆන්ඩ්ස් කියන එක පටන් ගන්න කලින් අපි ඉගෙන ගන්න ඕනේ දේවල්. එතකොට ගත්තොත් එහෙම යුනිවර්සිටිස් වල එතකොට ප්‍රොෆෙසර්ස්ලා ස්ටුඩන්ට්ස්ලා එකතු වෙලා සයන්ටිෆික් රිසර්ච් කරනවා. එතකොට සමහර වෙලාවට මේ රිසර්ච් වලින් අලුත් ඉන්වෙන්ෂන්ස් වලට අලුත් ඩිස්කවරීස් වලට ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අලුත් මෙඩිසින් එකක්, සොෆ්ට්වෙයාර් එකක්, අලුත් මැටීරියල්ස් වගේ අලුත් ඉන්වෙන්ෂන්ස් එහෙම නැත්නම් ඩිස්කවරීස් ඇති වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ ඉන්වෙන්ෂන්ස් අලුත්ම අලුත් බිස්නස් අයිඩියා එකක ස්ටාර්ටින් පොයින්ට් එක වෙන්න පුළුවන්. ඒකට අපි ඒක තමයි කතා කළේ entrepreneurial commercialization කියලා. හරි ඊට පස්සේ දැන් මේක කමර්ෂියලි ඉස්සරහට අරන් යන්න කලින් අනිවාර්යෙන් මේ අයිඩියා එක අපි ආරක්ෂා කරගන්න ඕනේ. කමර්ෂියලි අරන් යන්න කලින් මේ අයිඩියා එක ආරක්ෂා කරගන්න ඕනේ. එතකොට මේක අපි ලීගලි ආරක්ෂා කරගන්න යුනිවර්සිටි එක විසින් මේකට පේටන්ට් හෝ කොපිරයිට් බලපත්‍ර ලබා ගන්න ඕනේ. එතකොට එහෙම කොපිරයිට් එකක් හරි පේටන්ට් එකක් හරි ගත්තට පස්සේ වෙන කෙනෙක්ට අපේ පර්මිෂන් එක නැතුව ඒ අයිඩියා එක යූස් කරන්න බෑ. ඊට පස්සේ ගත්තාම කොහොමද මේ මේ දැන් මෙතන මේ ඉස්සරහන ප්‍රොසෙස් එක ගත්තොත් එහෙම එතකොට මේ ගොඩක් වෙලාවට මේ යුනිවර්සිටිස් වල තියෙනවා ටෙක්නොලොජි ට්‍රාන්ස්ෆර් ඔෆිස් TTO කියලා කියනවා ටෙක්නොලොජි ට්‍රාන්ස්ෆර් ඔෆිසර්ස් තියෙනවා. ඒතර මේ වගේ කරන්නේ අර ඉන්වෙන්ෂන්ස් වලට අර අලුත් සොයා ගැනීම වලට ඒවා කමර්ෂියලයිස් කරන්න උදව් කරන එක. ටෙක්නොලොජි ට්‍රාන්ස්ෆර් ඔෆිසර්ස් වලින් කරන්නේ අර අලුතින් හොයාගත්ත ඉන්වෙන්ෂන්ස් කමර්ෂියලයිස් කරන්න උදව් කරන එක. එතකොට මේ ටෙක්නොලොජි ට්‍රාන්ස්ෆර් ඔෆිස් එක තීරණයක් ගන්නවා මේ ඉන්වෙන්ෂන් එකට මොකද කරන්න කියලා. එතකොට එයාලට කරන්න පුළුවන් එක දෙයක් තමයි දැනට එක්සිස්ටිං කම්පැනි එකකට ඒක යූස් කරන්නේ අදාළ ලයිසන් එක දෙන එක. ලයිසන්ස් පළවෙනි එතකොට ඒගොල්ලෝ ගන්නවා පළවෙනි ඩිසිෂන් එක තමයි license the invention to an existing company. එතකොට අර existing company එකක් ඒ ඉන්වෙන්ෂන් එක යූස් කිරීමේ අයිතිය ගෙවලා අරගන්න එක තමයි වෙන්නේ. දෙවෙනි එක තමයි TTO එකට නැත්නම් ටෙක්නොලොජි ට්‍රාන්ස්ෆර් ඔෆිස් එකට ගන්න පුළුවන් දෙවෙනි තීරණය තමයි ඒගොල්ලන්ට පුළුවන් මේ ඉන්වෙන්ෂන් එක යූස් කරලා create a new company අලුත්ම කම්පැනි එකක් පටන් ගන්න. ඒතර මේ අලුත්ම කම්පැනි එකක් පටන් ගන්නකොට අපි කියනවා ස්පින් ඔෆ් එකක් කියලා. එතකොට ඒකෙදි කරන්නේ අර ඉන්වෙන්ෂන් එක පදනම් කරගෙන අලුත්ම බිස්නස් එකක් පටන් ගන්න එක. එතකොට මෙහෙම ස්පින් ඔෆ් එකකට ගියොත් එහෙම මේ එතකොට ස්පින් ඔෆ් එකට ගියොත් එහෙම ඒ අදාළ නිව් කම්පැනි එකේ නිව් වෙන්චර් එකේ ඕනර්ෂිප් එක සාමාන්‍යයෙන් බෙදලා යනවා අදාළ යුනිවර්සිටි එකට. ඊට පස්සේ අදාළ ඉන්වෙන්ටර්ට ඒ කියන්නේ ප්‍රොෆෙසර් කෙනෙක් හරි ස්ටුඩන්ට් කෙනෙක් හරි නම් ඒ අදාළ ඉන්වෙන්ටර්ට ඒ වගේම අලුත් මැනේජ්මන්ට් ටීම් එකට. ඊට පස්සේ දැන් ගත්තොත් එimhe දැන් වෙන්චර් එකක් පටන් ගන්න මේගොල්ලන්ට ෆන්ඩින් අවශ්‍ය වෙනවා. මේ අයිඩියා එක මත අලුත් ඉන්වෙන්ෂන් එකකට බිස්නස් එක පටන් ගන්න මෙයාලට ෆන්ඩින් ඕන වෙනවා. ඒකට මෙතනදී ගොඩක් කලාවට ගත්තොත් එහෙම ග්‍රාන්ට්ස් වලින් ඒ කියන්නේ දැන් මේ රිසර්ච් එක කරගෙන යද්දී ඒකට ගොඩක් වෙලාවට මේ ග්‍රාන්ට්ස් වලින් එහෙම නැත්නම් ඒ කියන්නේ ගවර්න්මන්ට් වලින් ගවර්න්මන්ට් එකකින් එහෙම නැත්නම් ෆවුන්ඩේෂන් ග්‍රාන්ට්ස් වගේ දේවල් වලින් තමයි ඒගොල්ලෝ මූලිකම අධ්‍යයනය යන්නේ. ඒ කියන්නේ early research is often funded by government or foundation grants. This money doesn't take any company ownership. ඒකට මේ ගවර්න්මන්ට් එකකින් හරි ෆවුන්ඩේෂන්ස් වලින් හරි දෙන ග්‍රාන්ට්ස් වලින් අර එතනදී ඕනර්ෂිප් එකට බලපෑමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ හැබැයි දැන් මෙතනදී දෙන්න අර රිසර්ච් එකේ මූලිකම අධ්‍යයනවල වල තියෙන මේ ග්‍රාන්ට් සම්බන්ධ හැබැයි ඉස්සරහට යද්දි මේ බිස්නස් එක තවදුරටත් ග්‍රෝ කරගෙන යන්න මෙයාලට තවත් සල්ලි අවශ්‍ය වෙනවා. තවත් ෆන්ඩ් රේස් කරගන්න ඕන වෙනවා. අන්න එතකොට තමයි මෙන්න මේ ටෙක්නොලොජි ට්‍රාන්ස්ෆර් ෆන්ඩ්ස් කියන දේ එළියට එන්නේ. ටෙක්නොලොජි ට්‍රාන්ස්ෆර් ෆන්ඩ්ස් වලින් කියන්නේ ටෙක්නොලොජි ට්‍රාන්ස්ෆර් ෆන්ඩ් එක වැඩ කරන්න ගන්න මෙන්න මෙතනදී. ඒ කියන්නේ දැන් අපිට රිසර්ච් එකේ මුල් අවස්ථාවවලදී වැඩ කරගෙන යද්දි ගවර්න්මන්ට් එකකින් හරි ෆවුන්ඩේෂන් ග්‍රාන්ට්ස් හරි වලින් කරගෙන යන්න පුළුවන්. හැබැයි එතනින් එහාට බිස්නස් එක ග්‍රෝ කරද්දී තව අපිට මේ ටෙක්නොලොජි ට්‍රාන්ස්ෆර් ෆන්ඩ්ස් කියන concept එක වැදගත් වෙනවා. එතකොට මේ ටෙක්නොලොජි ට්‍රාන්ස්ෆර් ෆන්ඩ්ස් කියලා කියන්නේ these are special investment funds connected to universities වලට කනෙක්ට් වෙන ස්පෙෂල් ඉන්වෙස්ට්මන්ට් ෆන්ඩ් එකක් තමයි මේ ටෙක්නොලොජි ට්‍රාන්ස්ෆර් ෆන්ඩ්ස් නැත්නම් TTF කියලා කියන්නේ. එතකොට they give early funding in exchange for equity or convertible notes. දැන් අපිව government and foundation grants වලදී ඒගොල්ලෝ ඕනර්ෂිප් එක පැත්තෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.
හැබැයි ටෙක්නොලොජි ට්‍රාන්ස්ෆර් ෆන්ඩ්ස් ගත්තොත් එහෙම ඒගොල්ලෝ ෆන්ඩින් කරන්නේ in exchange for equity or convertible notes. ඒකට සමහර වෙලාවට අර එක්ස්ටර්නල් වෙන්චර් කැපිටල් මැනේජර්ස් ඉන්න පුළුවන් යුනිවර්සිටි එකත් එක්ක එකතු වෙලා මේ ෆන්ඩ් එක මැනේජ් කරගෙන යන. ඒ කියන්නේ යුනිවර්සිටි එකයි එක්ස්ටර්නල් වෙන්චර් කැපිටල් මැනේජර්ස්ලා එකතු වෙලා මේ වගේ ටෙක්නොලොජි ට්‍රාන්ස්ෆර් ෆන්ඩ්ස් මැනේජ් කරගෙන යන්න පුළුවන්. sometimes external venture capital managers fund these funds together with the university. හරි. එතකොට දැන් මේ ටෙක්නොලොජි ට්‍රාන්ස්ෆර් ෆන්ඩ්ස් වල කියන්නේ කියන්නේ මේ දැන් යුනිවර්සිටිස් වල රිසර්ච් කරනවානේ. එතකොට මේ යුනිවර්සිටිස් වල මේ රිසර්ච් කරන්නේ අර සල්ලි ඉපයීමට අමතරව ඒගොල්ලෝ තවත් බලාපොරොත්තු වෙන යුනිවර්සිටිස් spread new technology into the world. ලෝකේ අලුත් ටෙක්නොලොජි එකක් කරන් එන්න. ඒ වගේම local economy එක boost කරලා startups create කරන්න, jobs create කරන්න අන්න ඒ වගේ දේවල් වලුත් universities බලාපොරොත්තු වෙනවා. Besides making money, universities also aim to spread new technologies into the world and also to boost the local economy by creating startups and jobs. තමයි එතකොට මේ වගේ රිසර්ච් වල මේ යුනිවර්සිටිස් වල මේ වගේ රිසර්ච් වල කෝල් එක. මම හිතනවා ඔයාලට ටෙක්නොලොජි ට්‍රාන්ස්ෆර් ෆන්ඩ්ස් කියන concept එක පැහැදිලි ඇති කියලා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ඇයි මේ ටෙක්නොලොජි ට්‍රාන්ස්ෆර් ෆන්ඩ්ස් අපිට වැදගත් වෙන්නේ? why technology transfer funds are important? ඒතර පළවෙනි එක කියනවා bridge the funding gap between academic research grants and venture capital. මොකද මේ කියන්නේ? එතකොට ගත්තොත් එහෙම අපි දන්නවා යුනිවර්සිටි රිසර්චර් කෙනෙක් ඩිස්කවරි එකක් කළාට පස්සේ early development එකට ඒ කියන්නේ prototype එක හදාන්න market development මාකට් ටෙස්ටිං වලට වගේ දේවල් වලට සල්ලි ඕන වෙනවා. රිසර්ච් එක දැන් කරලා එයා ඩිස්කවරි එකක් කරලා ඉන්වෙන්ෂන් එක කළාට පස්සේ ඒකේ ප්‍රොටෝටයිප් එක හදන්න මාකට් ටෙස්ටිං එක කරන්න මෙයාට සල්ලි ඕන වෙනවා. එතකොට ගත්තොත් අපි කලින් කිව්වත් වගේ එතකොට රිසර්ච් ග්‍රාන්ට්ස් වලින් කවර් වෙන්නේ මෙන්න මේ සයන්ටිෆික් ස්ටේජ් එක. එතකොට වෙන්චර් කැපිටල් එක එන්නේ already working product එකක් හරි මාකට් ප්‍රූෆ් එකක් හරි තියෙනවා නම් විතරයි. එතකොට දැන් මෙයාට සල්ලි ඕන වෙනවා මෙයාගේ ප්‍රොටෝටයිප් එක හදන්න අනම්මනම් කරන්න. ඒතර ගොඩක් වෙලාවට රිසර්ච් ග්‍රාන්ට්ස් එන්නේ මේ කවර් කරන්නේ මේ සයන්ටිෆික් ස්ටේජ් එක විතරයි. ඒතර වෙන්චර් කැපිටලිස්ට්ලා ගත්තාම ඒගොල්ලෝ එන්නේ ගොඩක් පස්සේ. එයාලා එන්නේ ඒ ප්‍රොඩක්ට් එක හදලා ඒක වර්කින් ප්‍රොඩක්ට් එක තියෙනවා නම් හරි ඒකට මාකට් ප්‍රූෆ් එකක් තියෙනවා නම් හරි ගොඩක් පස්සේ තමයි වෙන්චර් කැපිටලිස්ට්ලා එන්නේ. ඒතර ඔයාලට තේරෙනවා මෙතන ලොකු ගැප් එකක් තියෙනවා. මෙතන ලොකු ගැප් එකක් තියෙනවා මේ ෆන්ඩ් රේස් කරන්න. එතකොට TTF ලා තමයි මෙන්න මේ ගැප් එක ෆිල් කරන්නේ. එතකොට එයාලා තමයි early commercialization stage එකේදී අර funding gap එක fill කරන්නේ මෙන්න මේ technology transfer funds විසින්. ඒතර ගත්තොත් after university researcher make a discovery, early development like prototypes or market testing needs money. And then the research grants usually cover only the scientific stage, while venture capital comes in later when they are already a working product or market proof. So the TTF fills this gap by giving funding at the early commercialization stage when ideas are still too risky for most investors. ඔකට වඩා මෙච්චර ළඟ තාගලේ. එතකොට රිසර්චර්ස්ලා ඩිස්කවරි එක කළාට පස්සේ යාට early development stage එකේදී ඒකේ prototype එක හදාන්න market testing වගේ දේවල් වලට සල්ලි ඕන වෙනවා. ප්‍රශ්නේ කියන්නේ එතකොට මෙයාලට මේ හරියද? ඒ කියන්නේ මේ scientific stage එකේදී යාලට හම්බෙන්නේ research grants විතරයි. ඒතර venture capitalistලා ගොඩක් පස්සේ ඒ කියන්නේ working product එකක් තියෙන product එක already exist වෙලා තියෙදි තමයි venture capitalistලා එන්නේ. එතකොට මෙතන දින funding gap එක පුරවන්නේ මෙන්න මේ technology transfer funds ඉතින්. එතකොට එයාලා තමයි early commercialization stage එකේදී මේ අලුත් page එකට අදාළව fund raise කරන්න උදව් කරන්නේ. මොකද ඒ වෙද්දිත් ඒ idea එක බාහිර ඒ කියන්නේ external investors ලට ගොඩක් risky. මොකද තාම අලුත්ම දෙයක් තමයි කරගෙන යන්නේ early commercialization stage එකේ ඉන්නේ. එතකොට අර external investors ලට තාමත් ඒ idea එක risky. හරි ඊට පස්සේ ගත්තොත් එහෙම slide එක ගත්තොත් එහෙම support early stage commercialization අපි කතා කරා. ඒ කියන්නේ දැන් අපි මෙතන කතා කරා early stage commercialization වලට තමයි මේ TTF funds උදව් කරන්නේ කියලා. එතකොට මේ TTF එක ගත්තොත් ඒගොල්ලෝ අර උදව් කරනවා අර lab research එකකින් බිහි වෙච්ච invention එකක්
මාකට් එකට රීච් කරන්න පුළුවන් තැනට අරන් ලැබ් රිසර්ච් එකකින් ආපු මොකක් හරි අවුට්පුට් එකක් මාකට් එකට අරන් එන්න යන තැනට වෙනකන් යාලා උදව් කරනවා. එතකොට ගත්තොත් ඒගොල්ලෝ ඒ කියන්නේ ෆන්ඩින් වලට උදව් කරන ෆන්ඩින් වලට ටෙස්ටිං වලට ප්‍රොඩක්ට් ඩිසයින් වලට ඒවට අවශ්‍ය කරන සෝරි ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ කියන්නේ එතනදී ඒගොල්ලෝ ටෙස්ටිං වලට ප්‍රොඩක්ට් ඩිසයින් වලට early business planning වලට අවශ්‍ය ෆන්ඩ් රේස් කරගන්න තමයි උදව් කරන්නේ. මම හිතන බැලුනේ නැහැ කියලා. ඊට පස්සේ ගත්තොත් එහෙම ස්ලයිඩ් එකේ ඊට පස්සේ කියනවා මේ ඒගොල්ලන්ගේ ගෝල් එක තමයි disseminate innovations and foster local economic development. ඒ කියන්නේ යුනිවර්සිටි එකක් ඒ වගේ ඉන්වෙන්ෂන් එකක් පදනම් කරගෙන බිස්නස් එකක් හැදුවහම ඒකෙන් නොලෙජ් එක ස්ප්‍රෙඩ් කරන්න ඊට පස්සේ ජොබ්ස් ක්‍රියේට් කරන්න ලෝකල් ඉකොනොමි එක ග්‍රෝ කරගන්න වගේ දේවල් බලාපොරොත්තු වෙනවා. By helping new companies grow, TTFs create jobs, stimulate innovation and spread university innovations into society. එතකොට මේ වගේ අලුත් කම්පැනිස් වලට උදව් කරලා එතකොට TTFs වලට පුළුවන් වෙනවා ජොබ්ස් ක්‍රියේට් කරන්න ඊට පස්සේ ඉනෝවේෂන් ස්ටිමියුලේට් කරන්න ඊට පස්සේ මේ යුනිවර්සිටි ඉන්වෙන්ෂන් එක ගැන නොලෙජ් එක හැමතැනම අරගෙන යන්න අන්න ඒ වගේ දේවල් වලට එතකොට TTF එකට කරගන්න පුළුවන්. their goal is not just financial return. ඒතකොට ඒගොල්ලන්ගේ goal එක අර financial return එක විතරක්ම නෙමෙයි අර positive regional impact එකක් ඇති කරගන්න. ඒ කියන්නේ අර සමාජයට වැදගත් දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ටෙක්නොලොජි ට්‍රාන්ස්ෆර් ෆන්ඩ්ස් මේ අයිඩියාස් වලට ඉන්වෙස්ට් කිරීම තුලින්. මම හිතනවා මේක පැහැදිලි නැති වෙති කියලා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ social impact venture investors නැත්නම් CVs කියලා කියනවා අපි. ඒකට මේ CVs ලා ගත්තාම CVs are investors who explicitly focus on social impact in addition to financial return. ඒ කියන්නේ මේගොල්ලෝ මේ જાතියේ investors ලා financial return එකට අමතරව මෙන්න මේ අලුත් venture එක තුලින් ඇති කරන්න පුළුවන් social impact එකක් බලනවා. social impact එකක් බලනවා. financial return එකට අමතරව social impact එකක් බලන investors ට තමයි අපි කියන්නේ social impact venture investors නැත්නම් CVs කියලා. CVs are investors who intentionally focus on creating social or environmental impact alongside earning financial return. financial return එකක් ගැනීමට අමතරව social environmental impact එකක් ඇති කිරීම ගැනත් මේගොල්ලෝ එතකොට බලනවා. They are often connected to charitable foundations, non-profit organizations, or socially conscious funds that want to support meaningful causes, not just profit. ඒ කියන්නේ මෙන්න මේ social impact venture investors ලා කියන්නේ මේ series ලා ගොඩක් වෙලාවට link වෙලා තියෙනවා charitable foundations වලට එහෙම නැත්නම් non-profit organizations වලට socially conscious funds වලට අර just profit එක විතරක් බලාපොරොත්තු වෙන අයට නෙමෙයි අර ඒ වගේ අර meaningful දෙයකට environment එකට society එකට meaningful දෙයක් කරන්න පුළුවන් ඒ foundations non-profit organizations වලට link වෙලා ඉන්නවා මෙන්න මේ series ලා. ඒතර ගත්තොත් එහෙම they support ventures that combine profit with a mission to address social or environmental problem. එතකොට මේ series ගත්තොත් එහෙම ඒගොල්ලෝ fund කරනවා අර ඒ කියන්නේ ventures that combine profit with purpose. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ කියන්නේ ventures වල ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ කියන්නේ මේ series ලා ගොඩක් වෙලාවට fund කරන්නේ අර profit එකත් එක්ක purpose එකකුත් තියෙන්න ඕනේ. අදාළ company අදාළ venture එකට ඒ profit එකත් එක්කම purpose එකකුත් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් purpose එක ගත්තොත් මොනවාද clean energy එහෙම නැත්නම් community development නැත්නම් improving healthcare improving education අන්න ඒ වගේ purpose එකක් තියෙන්න ඕනේ society එකට positive impact එකක් දෙන මොනවාද purpose එකක් තියෙන්න ඕනේ profit එකත් එක්කම ඒකත් එක්කම අර society එකට වැදගත් වෙන මොකක් හරි society එකට impact එකක් ඇති කරන positive මොනවාද purpose එකක් තියෙන්නත් ඕනේ civis fund ventures CVs fund ventures that combine profit with purpose, such as business improving healthcare, education, clean energy, or community development. මම වෙනක පැටලෙන්නේ නැහැ කියලා. ඒතර මේ CVs ලා කියන්නේ සරලව කිව්වොත් එහෙම මේ CVs ලා ගොඩක් වෙලාවට බලන්නේ අර profit එකත් එක්කම සමාජයට වැදගත් වෙන මොන හරි දෙයක් මේ business එකෙන් කරනවද? society එකට impact එකක් වෙන දෙයක් මේකෙන් කරනවද කියලා බලන්න. ඒතර කොහොමද මේ CVs ලා එහෙම නැත්නම් මේ social impact venture investors ලා regular investors ලාගෙන් වෙනස් වෙන්නේ?
එතකොට ගත්තොත් එහෙම ට්‍රැඩිෂනල් ඉන්වෙස්ටර්ස්ලා ගොඩක් වෙලාවට සක්සස් එක මෙෂර් කරන්නේ ෆයිනෑන්ෂල් පර්ෆෝමන්ස් හරහා. ට්‍රැඩිෂනල් ඉන්වෙස්ටර්ස්ලා ගොඩක් වෙලාවට වෙන්චර් එකේ සක්සස් එක ඩිසයිඩ් කරන්නේ මෙන්න මේ ෆයිනෑන්ෂල් පර්ෆෝමන්ස් එක හරහා. ට්‍රැඩිෂනල් ඉන්වෙස්ටර්ස් mainly measure success using financial performance. හැබැයි සිවීස්ලා ගත්තාම ඒ කියන්නේ social impact venture investors ලා ගත්තාම ඒගොල්ලන්ට තියෙන dual matrix එකක්. එතකොට financial risk ඒගොල්ලෝ success එක measure කරන්නේ financial results and social impact indicators. ඒ කියන්නේ social impact indicators කියලා කියන්නේ කොච්චර job ප්‍රමාණයක් create කරාද, කොච්චර ජීවිත ප්‍රමාණයක් improve වුණාද, ඒතකොට environmental benefits මොනවාද, අන්න ඒ වගේ social impact indicators උත් මෙන්න මේ series ලා use කරනවා. ෆයිනෑන්ෂල් පර්ෆෝමන්ස් එකට අමතරව ඒකෙන් තමයි කියන්නේ ඒගොල්ලෝ සක්සස් එක මෙෂර් කරන්නේ සිවිස්ලා සක්සස් එක මෙෂර් කරන්නේ ඩුවල් මේට්‍රික්ස් වලින්. ඒකට ඒක තමයි රෙගියුලර් ඉන්වෙස්ටර්ස්ලා සහ සිවිස්ලා සෝෂල් ඉම්පැක්ට් වෙන්චර් ඉන්වෙස්ටර්ස්ලා අතර තියෙන වෙනස. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ evaluating venture opportunities. කොහොමද මේ venture opportunities අපි assess කරන්නේ, evaluate කරන්නේ. ඒතර අපි දන්නවා මෙන්න මේ new sorry මේ new ventures evaluate කරන එක නැත්නම් ventures assess කරන එක one of the most challenging part of investing. invest කරද්දී investors ලට එන ලොකුම challenge එක තමයි ඒගොල්ලන්ට එන මේ ventures අලුත් ventures evaluate කරන එක. එතකොට ඒ ගැන කියනවා experienced investor කෙනෙක්ට පවා සමහර අවස්ථාවලදී මෙතනදී mistakes එන්න පුළුවන්. even experienced investors often make mistakes when evaluating new ventures. ඒකයි අර එක ඒ තරමට challenging මේක evaluate කරන එක. මේ අර ගොඩක් මේක දැන් ගත්තාම අර Apple Google වගේ දැන් famous companies පවා initially rejected වෙලා තියෙනවා top venture capital firms වලින්. ඒ හින්දා අර investors ලට තියෙන ලොකුම challenge එකක් තමයි මෙන්න මේ new ventures evaluate කරන එක. එතකොට venture එකක් assess කරද්දි venture එකක් assess කරද්දි තියෙන first step එක තමයි business opportunity එක සහ business model එක ගැන understanding එකක් ලබා ගන්න එක. අවබෝධයක් ලබා ගන්න එක. The first step in assessing any venture is to understand its business opportunity and business model. sorry ඒ කියන්නේ එතනදී කියන්නේ කොහොමද කම්පැනි එක වැලියු එක ක්‍රියේට් කරන්න ප්ලෑන් කරලා තියෙන කස්ටමර්ස්ලාට සහ කොහොමද කම්පැනි එක මනි ජෙනරේට් කරන්නේ. يعني මෙතනදී බිස්නස් ඔපචුනිටි එක සහ බිස්නස් මොඩල් එක තේරුම් ගන්න ඕනේ. එතනදී ඒගොල්ලෝ බලන්න ඕනේ කොහොමද මේ කම්පැනි එක කස්ටමර්ස්ලාට වැලියු එකක් ක්‍රියේට් කරන්න ප්ලෑන් කරලා තියෙන්නේ. ඒ වගේම කොහොමද මේ කම්පැනි එක සල්ලි හදන්නේ. සල්ලි උපය ගන්න කොහොමද කියන එක ගැන බලන්න ඕනේ. එතකොට ගත්තොත් business model එක ගත්තොත් business model explain how all parts of the business fit together to generate profits while a business plan communicate this logic to investors and other stakeholders. ඒතර business model එක කරන්නේ කොහොමද business එකේ තියෙන හැම part එකක්ම එකට එකතු වෙලා profit එක generate කරන්න සහ business plan එක මෙන්න මේ මේගොල්ලන්ගේ තියෙන මේ සම්පූර්ණ logic එක වැලියු එක ජෙනරේට් කරන ප්‍රොෆිට් එක ජෙනරේට් කරන ලොජික් එක ඉන්වෙස්ටර්ස්ලාට සහ අනිකුත් ස්ටේක් හෝල්ඩර්ස්ලාට කමියුනිකේට් කරන්න යාලා බිස්නස් ප්ලෑන් එක හරහා. එතකොට ගත්තොත් එහෙම because predicting success is never certain investors use structured tools. ඒ කියන්නේ අපි දන්නවා අපිට කවදාවත් success එක 100%ක් ප්‍රෙඩික්ට් කරන්න බෑ. සක්සස් එක කියන දේ 100% ප්‍රෙඩික්ට් කරන්න බෑ. ඒතකොට එයාලා මේ ප්‍රෙඩික්ටිං කරගෙන යන, ඒ කියන්නේ accurate predicting එකක් සඳහා ඒගොල්ලෝ structured tools use කරනවා. ඒතකොට එහෙම ගන්න පුළුවන් එක structured tool එකක් තමයි venture evaluation matrix එක නැත්නම් VE matrix එක කියලා කියන්නේ. එතකොට මෙයාලා මේ venture evaluation matrix එක use කරලා opportunities analyze කරනවා, business model එක assess කරනවා, key risk මොනවාද කියලා identify කරගන්නවා. මේ වගේ දේවල් කරන්න පුළුවන් මෙන්න මේ venture evaluation matrix එක හරහා. This helps them decide whether a venture is attractive and worth investing in. ඒතකොට මේක මේ analysis එක හරහා මෙයාලට පුළුවන් තීරණය කරන්න මේ venture එක ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරන්න බලාපොරොත්තු වෙන venture එක attractive venture එකක්ද ඒ වගේම ඒක ඉන්වෙස්ට් කරන එක ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට එයාලට වර්ත්ද කියලා බලන්න පුළුවන්. ඒකට ඕක තමයි assessing venture opportunities ගැන අපිට කියලා තියෙන. අපි උතනින් එන්න හදන්නේ venture evaluation matrix එකට. හරි. ඒතකොට venture evaluation matrix එක ගත්තාම
The venture valuation matrix is a structured tool developed to help entrepreneurs and investors analyze and communicate business opportunities effectively. ඒතර venture valuation matrix එක කියලා කියන්නේ investors ලට වගේම entrepreneurs ලට තමන්ගේ business opportunities analyze කරන්න සහ communicate කරන්න උදව් කරන structured tool එකක්. එතකොට ගත්තොත් එහෙම මේ venture valuation matrix එක combine කරනවා academic theory with practical experience. එතකොට මේ venture valuation evaluation matrix එක හරහා කරන්නේ academic theory එක. ඒ කියන්නේ from entrepreneurship, strategy, finance and economics. මෙන්න මේ academic theories combine කරනවා practical experience of the real business world. Real business world එකේ තියෙන practical experience එකත් එක්ක මෙන්න මේ academic theory එක combine කරන එක තමයි මේ venture valuation matrix එකෙන් කරන්නේ. ඊට පස්සේ අපි මේකේ structure of the VE matrix එකේ structure එකට ගියොත් එහෙම මේ matrix එකේ columns 3ක් සහ rows 3ක් තියෙනවා. column 3යි row 3යි තියෙනවා. එතකොට අපි columns පැත්තට ගියොත් එහෙම columns වලින් කියන්නේ key players that define the business opportunity. Business opportunity එක define කරන key players ලා ගැන තමයි columns වලින් කියන්නේ. يعني competitive advantage එක අරන් එන set එක ඒ කට්ටිය ගැන තමයි columns වලින් කියන්නේ. ඒතකොට ගත්තොත් එහෙම පළවෙනියටම ඉන්නවා customer. customer කියලා කියන්නේ customer who had the need. customer කියලා කියන්නේ need එක තියෙන කෙනා, අවශ්‍යතාවය තියෙන කෙනා. ඒතකොට මේ customer කියන කැටගරි එකේ ફોકસ කරන්නේ demand side factors ගැන. customer කියන කැටගරි එකෙන් මෙයාලා ફોકસ කරන්නේ demand side factors ගැන. ඊට පස්සේ දෙවෙනියට ගත්තොත් දෙවෙනි කොලම් එකේ ඉන්නේ company. company කියලා කියන්නේ who provide products or services to satisfy customer need. අර customer need එක satisfy කරන්න product එකක් හරි service එකක් හරි දෙන කෙනා තමයි company එක කියලා කියන්නේ. එතකොට එයාලා represent කරන්නේ supply side එක. ඒ කියන්නේ how the company meet that need. එයාලා represent කරන්නේ එතකොට supply side එක. customer represent කරන්නේ demand side එක. company එක represent කරන්නේ supply side එක. ඊට පස්සේ තුන්වෙනි column එකේ ඉන්නේ entrepreneur. එතකොට entrepreneur ගත්තාම who pursues the opportunity. එයා තමයි opportunity එක grab කරගන්නේ. එතකොට එයා represent කරන්නේ people who bring the opportunity to life. ඒ කියන්නේ අර supply එකයි demand එකයි එකට එකතු කරලා එකතු කරන කට්ටිය supply එකයි demand එකයි එකට එකතු කරන කට්ටිය තමයි entrepreneur කියලා කියන්නේ. ඒතකොට අපි columns තුන ගත්තොත් එහෙම පළවෙනි column එකේ customer ඉන්නවා. එතකොට එයාට තමයි අවශ්‍යතාවය තියෙන. එයා represent කරන්නේ demand side factors demand side එක represent කරන්නේ. දෙවෙනි column එකේ ඉන්නේ company එක. එතකොට එයා represent කරන්නේ supply side එක. entrepreneur ගත්තොත් එහෙම එයා represent කරන්නේ people who bring the opportunity to life. නැත්නම් demand එකයි supply එකයි අර එකට එකතු කරන මිනිස්සු ගැන තමයි entrepreneur කියන column එකේදී සලකා බැලෙන්නේ. ඊට පස්සේ රෝස් පැත්තට රෝස් තුනක් තියෙනවා. රෝස් පැත්තට අවධානය යොමු කළොත් එහෙම ඒකෙදි කතා කරන්නේ three fundamental perspectives for evaluating business opportunities. business opportunity එකක් evaluate කරද්දී බලන්න ඕනේ fundamental perspectives තුනක් තමයි මේ රෝස් වලට ඇවිල්ලා තියෙන්නේ. ඒතර පළවෙනි රෝ එකේ තියෙන value proposition එක. value proposition එක. ඒතර ඒකෙදි කතා කරන්නේ කොහොමද company එකක් economic value එකක් create කරන්න බලාපොරොත්තු වෙන්නේ. describe how the company hopes to create economic value. ඒතර මෙතනදී අර company කරන්නේ මොකද්ද කියන එක ගැන micro perspective එකක් තමයි දෙන්නේ. micro perspective එකක් තමයි දෙන්නේ. provide micro perspective about what the company is doing at its core. company එක දෙන company එක value ඒ කියන්නේ company එක කරන දේ ගැන micro perspective එකක් තමයි මෙතනදී ලබා දෙන්නේ. ඒතකොට දෙවෙනි row එක ගත්තොත් මේකේ තියෙන industry එක. ඒතකොට industry එක ගත්තාම එතනදී කතා කරන්නේ company එක operate කරන environment එක ගැන තමයි මේ මෙතනදී කතා කරන්නේ. මේ industry කියන column එකෙන් කතා කරන්නේ company එක operate කරන environment එක. ඒ කියන්නේ අපි company එක operate කරන environment එකේ තියෙන දේවල් ගැන. ඒ කියන්නේ competition එක, market trends, ඊට පස්සේ industry conditions මේ වගේ දේවල් තමයි. ඒතකොට ඒ column එකේ බලන්නේ. ඊට පස්සේ තුන්වෙනි column එකට මේ row එකේ බලන්නේ. හරිද? ඊට පස්සේ තුන්වෙනි row එකට ගියොත් එimhe එතනදී බලන්නේ strategy. ඒ කියන්නේ strategy එතනදී බලන්නේ looks at how the company plans to make money and grow over time. කාලයත් එක්ක grow වෙන්න ඒ වගේම සල්ලි උපය ගන්න cash generate කරන්න නැත්නම් earnings generate කරන්න company එකට තියෙන plans මොනවද කියන එක ගැන තමයි මේ strategy කියන column එකෙන් බලන්නේ.
එතකොට ආයි කතා කළොත් එහෙම වැලියු ප්‍රොපොසිෂන් එකෙන් ගත්තොත් එහෙම ඒකදී බලන්න කම්පැනි එකක් කොහොමද ඉකොනොමික් වැලියු ක්‍රියේට් කරන්න කියලා. එතකොට එතනදී කම්පැනි එක කරන දේ ගැන මයික්‍රෝ රිවිව් එකක් තමයි දෙන්නේ. ඊට පස්සේ ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් එහෙම කොහොම එතනදී බලන්නේ අර එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එකේ තියෙන දේවල් කොහොමද අපේ බිස්නස් එකට බලපාන්නේ කියලා. කියන්නේ කම්පිටිෂන් එක මාකට් ට්‍රෙන්ඩ්ස් වගේ දේවල්. එතකොට එතනදී මැක්‍රෝ රිවිව් එකක් තමයි අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ස්ට්‍රැටජි කියන රෝ එකට ගියොත් එහෙම එතනදී බලන්නේ කාලයත් එක්ක ග්‍රෝ වෙන්න ඊට පස්සේ earnings generate කරන්න ඊට පස්සේ value එක create කරන්න කම්පැනි එක ගන්න plans ගැන තමයි මේ strategy කියන perspective එකෙන් බලන්නේ. එතකොට එතනදී තියෙන්නේ අපිට dynamic view එකක්. මම හිතනවා එතකොට rows and columns ගැන ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. හරි. ඊට පස්සේ දැන් මේ wage evaluation matrix එක ගත්තාම අපි කිව්වා ඒකේ columns තුනක් තියෙනවා සහ rows තුනක් තියෙනවා කියලා. එතකොට ඔයාලට පේනවා මේ matrix එකේ cells 9ක් තියෙනවා. අර columns තුන customer, company, entrepreneur කියන columns තුනයි value proposition, industry, strategy කියන rows තුනයි එකතු වෙලා මෙතන 9 logically connected criteria හැදලා තියෙනවා. logically connected criteria 9ක් හැදලා තියෙනවා. ඒවා තමයි ඔය cells වල තියෙන්නේ. එතකොට මේ හැම cell එකකින්ම හැම සෙල් එක සෙල් එකක් ගත්තොත් මේක රිප්‍රසන්ට් කරනවා one specific aspect of evaluating a business opportunity. ඒතකොට එක සෙල් එකක් ගත්තාම මේ සෙල්ස් 9ක් තියෙනවා. එක එකක් ගත්තාම ඒකෙන් පෙන්නන්නේ business opportunity එකක් evaluate කරද්දී අපි සලකලා බලන්න ඕන specific aspect එකක්. අන්න ඒ වගේ තමයි එතකොට මෙතන ඒ වගේ බලන්න ඕන specific aspects 9ක් තියෙනවා. හරිද? එතකොට ගත්තොත් එහෙම මේ හැම සෙල් එකකටම අපි අහන්න ඕනේ key questions තියෙනවා. ඒ වගේම ඩිස්කස් කරන්න ඕනේ main issues තියෙනවා, risk තියෙනවා. මේ හැම දෙයක්ම මේ එක සෙල් එකක් ඇස්සේ තියෙනවා අපි evaluate කරද්දී බලන්න ඕනේ දේවල්. හරි. ඊට පස්සේ අපි කතා කරමු ඒ ඇතුලේ තියෙන cells 9 ගැන. හරි. එතකොට need කියලා සෙල් එක ගත්තාම ඒක කියන්නේ need කියන සෙල් එක වැටෙන්නේ value preposition කියන row එක යටතේ. value preposition කියන row එක යටතේ තමයි customer need එක නැත්නම් need එක තියෙන්නේ. එතකොට එතනදී බලන්නේ sorry චුට්ටක් හරි. එතකොට මේ need කියන එකේදී බලන්නේ ඒ කියන්නේ අපි දන්නවා real customer need එකක් නැත්නම් එතන ඇත්තටම කිව්වොත් business opportunity එකක් නැහැ. ඒතකොට අන්න ඒක තමයි මෙතනදී සලකලා බලන්නේ. real customer need එකක් නැත්නම් එතන business opportunity එකක් නැහැ. ඒකට ගත්තොත් එහෙම it looks at how well the entrepreneur understand the problem or need the business is trying to solve. ඒ කියන්නේ business එක solve කරන්න business එක solution එකක් හොයාගෙන බලාපොරොත්තු වෙන problem එක customer ට තියෙන problem එක නැත්නම් customer need එක ගැන තමයි මෙතනදී බලන්නේ. Because without a real customer need there is no viable business. අර කිව්වත් වගේ real customer need එකක් නැත්නම් එතන business එකක් පවතින්නේ නැහැ. ඒතකොට මේ need කියන එක යටතේ අපි අහන්න ඕනේ key questions තමයි what exactly is the customer need? customer ට ඇත්තටම අවශ්‍ය වෙන්නේ මොකක්ද? ඊට පස්සේ දෙවෙනියට how strong is the need and how well do the customer recognizes it. ඒ කියන්නේ මේ strong need එක කොච්චර strong ද කියලා බලන්න ඕනේ. ඊට තුන්වෙනි එක තමයි how much is the customer able and willing to pay. මේ need එක වෙනුවෙන් customer ට කොච්චරක් එයා කොච්චර amount එකක් ගෙවන්න කැමැත්තෙන් ඉන්නවද how much is the customer able and willing to pay. එතකොට මේවා තමයි මේ need කියන කැටගරි එක යටතේ අහන්න ඕනේ key questions. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ solution කියන කැටගරි එක ගැන. හරි. එතකොට මේ solution cell එක ගත්තාම solution කියන cell එක ගත්තාම අපි first cell එකේ කතා කළේ customer problem එක එහෙම නැත්නම් need එක ගැන. ඒතකොට දෙවෙනි එකේදී අපි කතා කරන්නේ එක counter part එක. ඒ කියන්නේ මේ problem එකට නැත්නම් මේ need එක fulfill කරන්න entrepreneur කෙනෙක් දෙන solution එක ගැන තමයි අපි මේ solution cell එකේ කතා කරන්නේ. If the first cell focuses on the customer's problem or need, the second cell look at the entrepreneur's solution. How the product or service intend to solve that need. අර first cell එක first සෙල් එක අපි කතා කරපු කස්ටමර්ගේ ප්‍රොබ්ලම් එක නැත්නම් නීඩ් එක සෝල්ව් කරන්න කොහොමද
entrepreneur කෙනෙක් product එක හරි service එක හරි මෙහෙවන්නේ කියන එක තමයි මෙතනදී කතා කරන්නේ. මේ solution කියන sell එකේදී. එතකොට this is the supply side of the value proposition. එතකොට value proposition එකේ supply side එක. ඒ කියන්නේ අර demand එක demand එක නෙමෙයි අර need එක fulfill කරන්න අවශ්‍ය solution එක supply කරන්න කොහොමද කියන supply side එක තමයි value proposition එකේ තියෙන supply side එක තමයි මේ solution කියන sell එකෙන් බලන්නේ. එතකොට මේ solution කියන cell එක යටතේ අහන්න ඕනේ key questions තමයි does the proposed solution solve the customer need? දැනට අපි propose කරලා තියෙන solution එක customer needs fulfill කරනවාද කියලා අපි බලන්න ඕන. දෙවෙනි question එක තමයි how does the solution compare to alternatives? ඒ කියන්නේ අපේ solution එක දැනට තියෙන alternatives එක compare වෙන්නේ කොහොමද කියලා අනිවාර්යෙන් බලන්න ඕනේ. ඊට පස්සේ ගත්තොත් තුන්වෙනි question එක තමයි can the innovation be protected from imitation? වෙන කෙනෙක් අපේ solution එක protect කරන එකෙන් අපිට protect වෙන්න පුළුවන්. වෙන කවුරු හරි පිට පාර්ශවයක් එක පිට කෙනෙක් ඒ වගේ කෙනෙක් අපේ solution එක නැත්නම් අපේ innovation එක copy කරන එකෙන් imitate කරන එකෙන් අපිට ආරක්ෂා වෙන්න පුළුවන්. can වෙන්න පුළුවන්ද? can the innovation be protected from imitation? ඒතර solution කියන concept එක යටතේ අහන්න ඕන key questions තමයි ඔය මං කිව්වේ. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ team කියන concept එක ගැන. team කියන තුන්වෙනි cell එක ගැන. හරි. ඊට පස්සේ අපි තුන්වෙනි cell එකෙන් කතා කරන්නේ team කියන concept එක ගැන. එතකොට අපි දන්නවා හොඳ idea එකක් ඒ වගේම innovative product එකක් තිබ්බ පමණින් venture එකක් අර ඒක මත ඒ කියන්නේ හොඳ venture එකක් ගත්තාම හොඳ idea එකක් innovative product එකක් මතම යාලා රඳා පවතින්නේ නැහැ. අනිවාර්යෙන් යාලට ඒ idea එක ඉස්සරහට අරගෙන යන්න ඉස්සරහට වැඩ කරන්න අරගෙන යන්න හොඳ capable ඒ වගේම committed entrepreneurial team එකක් ඉන්න ඕන. A strong venture doesn't rely only on a great idea or innovative product. It needs a capable and committed entrepreneurial team to make it work. ඒකට ඒ තමයි අපි කතා කරන්නේ. ඒ කියන්නේ ස්ට්‍රෝං වෙන්චර් එකට හොඳ අයිඩියා ග්‍රේට් අයිඩියා එකක් වගේ ඉනෝවේටිව් ප්‍රොඩක්ට් එකක් මතම නඳා පවතින බෑ. ඒගොල්ලන්ට ඒක ඉස්සරහට වැඩ කරන්න අරගෙන යන්න කේපබල් ඒ වගේම කමිටඩ් ටීම් එකක් ඉන්න ඕනේ. ඒතකොට මෙන්න මේ ටීම් එක ගැන තමයි අපි මේ ටීම් කියන සෙල් එකේදී කතා කරන්නේ. ටීම් කියන සෙල් එකේදී කතා කරන්නේ. එතකොට the third cell of the VE matrix focuses on the people behind the venture. එතකොට මේ venture පිටිපස්සේ ඉන්න තිරේ පිටිපස්සේ ඉන්න මිනිස්සු ගැන තමයි මේ ටීම් කියන එකෙන් කතා කරන්නේ. The founders and key team members responsible for turning ideas into execution. එතකොට founders සහ key team members ලා තමයි මේ idea එක execution එකට අරගෙන යන එකේ responsibility එක තියෙන්නේ. එතකොට team කියන එක ගැන හැඳින්වුවත් ඔය ටික තමයි තියෙන්නේ. එතකොට මේක යටතේ අහන්න ඕනේ questions තමයි key questions තමයි. පළවෙනි එක do the founders have the required skills and experience? founders ලට මේ idea එක execute කරන්න අවශ්‍ය කරන skills සහ experience තියෙනවද? දෙවෙනි section එක තමයි do the founders have sufficient motivation and commitment? මේ idea එක execute කරගෙන අරගෙන යන්න founders ලට ඒ sufficient motivation එකක් ඒ වගේම commitment එකක් තියෙනවද? ඊට පස්සේ අහන්න ඕනේ තුන්වෙනි question එක තමයි is the founder team complementary and cohesive? ඒ කියන්නේ මේ team එක successful වෙනවා නම් ඒගොල්ලන්ට අනිවාර්යෙන් skill වල balance එකක්. ඒ කියන්නේ technical, managerial, interpersonal ඒ වගේ අර skills වල balance එකක් තියෙනවා සහ share vision එකක් තියෙනවා. දැන් මේක තමයි කියන්නේ මෙන්න මේ team එකේ මේ founder team එකට මේ වගේ ඒගොල්ලෝ complementary and cohesive කියලා බලන්න ඕනේ. ඒක තමයි team කියන concept එක යටතේ නැත්නම් team කියන cell එක යටතේ අහන්න ඕනේ key questions තුන. හරි. එතකොට අපි මේ දැන් කතා කරලා ඉවර කළා value proposition කියන රෝ එකේ තියෙන need, solution, team කියන cell තුන ගැන. දැන් එතකොට අපි මෙතනදී කළේ අපි value proposition කියන ඒ micro perspective එක examine කළා from the customer's point of view. හරිද? customer ඒ කියන්නේ අපි
මම ආයි කිව්වොත් එහෙම අපි දැන් මෙච්චර වෙලා කතා කරලා කලේ need solution and team කියන සෙල් තුන ගැන. ඒතර අපි මෙතනදී කලේ අපි examine කරා value proposition from the customer's point of view. ඒ කියන්නේ micro perspective එකෙන් අපි value proposition එක ගැන බලපු එක තමයි කලේ. දැන් අපි හදන්නේ අපේ focus එක broader market එකකට අරගෙන යන්නේ. ඒ කියන්නේ range එක operate වෙන broader market එකකට අරගෙන යන්නේ. ඒ කියන්නේ දැන් අපි බලන්න යන්නේ industry environment එක ගැන. අපි දැන් micro perspective එකෙන් value ඒ කියන්නේ micro perspective එකෙන් value proposition එක ගැන බලුවා. දැන් අපි බලන්න යන්නේ එතනින් එහාට broader market එකට තමයි එන්න හදන්නේ. ඒ කියන්නේ අපි දැන් industry environment එක ගැන තමයි බලන්න යන්නේ. ඒකට ගත්තොත් එහෙම දැන් අපිට කතා කරන්න තියෙන මාකට් කියන සෙල් එක ගැන. මාකට් කියන සෙල් එක ගැන තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට මාකට් සෙල් එකෙන් ඇසස් කරන්නේ whether the company's opportunity exists within a large, growing and accessible market and whether customer will actually adopt the product or service. එතකොට මෙතනදී බලන්නේ මාකට් සෙල් එකෙන් බලන්නේ large ඒ වගේම growing ඒ වගේම accessible market එකක මේ company opportunity එක exist වෙනවද සහ ඇත්තටම කස්ටමර්ස්ලා මේ ප්‍රොඩක්ට් or සර්විස් එක ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක හරි ඇඩොප්ට් කරයිද කියන එක තමයි මාකට් සෙල් එකෙන් මෙතනදී කතා කරන්නේ. එතකොට මෙතනදී අහන්න ඕනේ අහන ප්‍රධාන questions තුන key questions තුන තමයි පළවෙනි එක තමයි how large is the target market. ඒකට broader market එකෙන් අපි ඇවිල්ලා අපි බලන්න ඕනේ අපේ target market එක ගැන how large is the target market. ඒක තමයි අහන්න ඕනේ පළවෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ තමයි how fast will the target market grow? එතකොට අපේ මේ target market එක කොච්චර වේගකින් grow වෙගෙන යනවද කියන කොච්චර attractive ද කියලා බලන්න ඕනේ. ඒක තමයි දෙවෙනි question එක. How fast will the target market grow? ඊට පස්සේ තුන්වෙනි question එක තමයි how will the customer adopt? ඒ කියන්නේ කස්ටමර්ස්ලා කොච්චර ඉක්මනට ඒ වගේම කොච්චර ලේසියෙන් මේ අලුත් ප්‍රොඩක්ට් එක ඇක්සෙප්ට් කරනවාද කියන එක. Even in the large and growing market, success depend on how quickly and easily customer accept the new product. එතකොට මෙතනදී කතා කරන්නේ මේ how will the customer adapt කියන කොහොමද මේ customer කොච්චර ඉක්මනට ඒ වගේම කොච්චර පහසුවෙන් මේ අලුත් ප්‍රොඩක්ට් එක ඇක්සෙප්ට් කරනවාද කියන එක තමයි මෙතනදී කතා කරන්නේ. ඒක තමයි තුන්වෙනි question එකෙන් කතා කරන්නේ how will the customer adapt to the new product. ඒත් මම හිතනවා මේ සෙල් එක පැහැදිලිද කියලා. හරි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ පස්වෙනි සෙල් එක ගැන. ඒකේ තියෙන උඩ කම්පිටිෂන් එක ගැන. එතකොට වෙන්ච් එකක් ඒගොල්ලන්ගේ මාකට් එක ඒ වගේම කස්ටමර් නීඩ් එක අයිඩෙන්ටිෆයි කරගත්තත් ඒගොල්ලන්ට හරියට වැලියු එක කැප්චර් කරගන්න බැරි වුණොත් එහෙම වැලියු එක කැප්චර් කරගන්න බැරි වෙනවා කම්පිටිෂන් එක ඇවිල්ලා කම්පිටිටර්ස්ලා ඇවිල්ලා ඒ ස්පේස් එක ඩොමිනේට් කරන්න ගත්තොත් even if a company identifies a large market and a strong customer need it can fail to capture value if competitors dominate the space. ඒකට ඒගොල්ලෝ කොච්චර හොඳට ඒගොල්ලන්ගේ මාකට් එක අයිඩෙන්ටිෆයි කරගත්තත් කස්ටමර් නීඩ් එක තේරුම් ගත්තත් වැඩක් නැහැ. ඒගොල්ලන්ට වැලියු එක කැප්චර් කරගන්න බැරි වෙනවා. කම්පිටිෂන් එක ඇවිල්ලා එතන ප්‍රශ්නයක් ඇති කරන්න ගත්තා. එතන මේ කම්පිටිෂන් සෙල් එකෙන් එක්සැමින් කරන්නේ කම්පීට් කරන්නේ කවුද? ඒගොල්ලෝ කම්පීට් කරන්නේ කොහොමද? සහ අපේ වෙන්ච් එක කම්පිටිටර්ස් වලින් ඩිෆරන්ෂিয়েට් කරන්න කොහොමද කියන එක ගැන. The competition cell examine who competes and how they compete and how the venture can differentiate itself. එතකොට මේ සෙල් එකට අහන්න ඕනේ key questions තමයි. පළවෙනි එක තමයි who are the current and future competitors. තමන්ගේ වෙන්චර් එකට ඉන්න current and future competitors ලා කවුද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි question එක තමයි what is the nature of competition? එතකොට මේ කම්පිටිෂන් එකේ නේචර් එක මොන වගේද? ප්‍රයිස් කම්පිටිෂන් එකක්ද නැත්නම් ප්‍රයිස් ඇස්පෙක්ට් වලින් යන එකක්ද? ඒ වගේ nature of the competition බලන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි question එක තමයි how can the venture differentiate itself? කොහොමද කොහොමද අපේ වෙන්චර් එක අපි differentiate කරන්නේ competitors ලාගෙන්? ඔන්න ඒ තුන තමයි එතකොට අපි මේ competition කියන සෙල් එක යටතේ අහන්න ඕනේ 3 key questions වෙන්නේ. හරි ඊළඟට හයවෙනි සෙල් එකෙන් අපි කතා කරන්නේ නෙට්වර්ක් එක ගැන. නෙට්වර්ක් කියලා කියන්නේ අපි දන්නවා ස්ටාර්ට්අප් එකක් ඉවැලුවේට් කරද්දී ෆවුන්ඩර්ස්ලාගේ පොසිෂන් එක වගේම එයාලට ඉන්ඩස්ට්‍රි එකේ තියෙන කනෙක්ෂන්ස් ගැන අපි බලන්න ඕනේ. මොකද ඔන්ටර්ප්‍රීනර් කෙනෙක් අර තනියම සක්සස් වෙන්න තියෙන අවස්ථාව අඩුයි. එතකොට මෙයාලට අනිවාර්යෙන් හොඳ නෙට්වර්ක් එකක් තියෙනවා. මොකද ඒ හරහා යාලට පුළුවන් ක්‍රිටිකල් රිසෝසස්, ඊට පස්සේ ඉන්ෆර්මේෂන්, ඊට පස්සේ ඔපචුනිටිස් වගේ දේවල් ගන්න. එතකොට මෙන්න මේ
ෆවුන්ඩර්ස් පොසිෂන් එක සහ එයාට ඉන්ඩස්ට්‍රි එකේ තියෙන කනෙක්ෂන්ස් ගැන තමයි මේ නෙට්වර්ක් කියන සෙල් එකෙන් කතා කරන්නේ. එතකොට මෙතනදී අහන්න ඕන 3 key questions තමයි. පළවෙනි question එක තමයි what is the reputation of the founder team? කියන්නේ මේ founder team එකට මොන වගේ reputation එකක්ද තියෙන්නේ? මොකද ගොඩක් කලාට මේ reputation එක influence කරනවා මේ founders ලට resources වලට තියෙන access වලට, ඊට පස්සේ industry support එකට, ඊට පස්සේ investor confidence එකට මේ reputation කියන එක බලන්න. එතකොට අහන්න ඕන පළවෙනි ප්‍රශ්නේ තමයි what is the reputation of the founder team? දෙවෙනි question එක තමයි what network does the team have access to? මොන වගේ network එකකටද මේ team එකට access තියෙන්නේ? What network does the team have access to? තුන්වෙනි ප්‍රශ්න එක තමයි how does the team forge and maintain new relationship? කොහොමද මේ team එක අලුත් relationship ඇති කරගන්නේ සහ ඒවා maintain කරගෙන යන්නේ? මොකද entrepreneursලා අනිවාර්යෙන් ඒ කියන්නේ continually ඒගොල්ලෝ expand කරන්න ඕනේ සහ maintain කරන්න ඕනේ යාළගේ network එක. ඒගොල්ලන්ගේ venture එක grow වෙද්දි venture එක grow වෙන්නේ නැති එයාලගේ තියෙන connections ටික එයාලා අනිවාර්යෙන් හොඳට maintain කරගෙන යන්න ඕනේ. ඒතර ඒක තමයි network කියන සෙල් එක යටතේ අපිට කතා කරන්න තියෙන දේවල් සහ අහන්න තියෙන key questions. හරි ඊළඟට අපි කතා කරන්න යන්නේ ස්ට්‍රැටජි කියන රෝල් එකේ තියෙන පළවෙනි සෙල් එක. ඒ කියන්නේ සේල්ස් සෙල් එක ගැන. හරි එතකොට ගත්තොත් එහෙම මේ සේල්ස් සෙල් එකේදී ફોකස් කරන්නේ කම්පැනි එකක් කස්ටමර්ස්ලට රීච් වෙලා එයාලා රෙවෙනියු එක ජෙනරේට් කරන්නේ කොහොමද කියන එක ගැන තමයි මේ සේල්ස් සෙල් එකේදී කතා කරන්නේ. The sales cell focuses on how the company generates revenue by reaching its customers. Customers ලාවට attract කරගෙන ඒගොල්ලන්ට reach වෙලා revenue එකක් generate කරන්න කොහොමද කියන එක තමයි sales cell එකෙන් බලන්නේ. ඒතකොට ගත්තොත් එහෙම අර එතනදී venture එකේ තියෙන dynamic aspects ගැන කතා කරන අපි කියවනේ strategy කියන එක කොහොමද dynamic view එකක් දෙන්නේ කියලා strategy කියන රෝ එකේ. එතකොට මේ මෙතනදී dynamic aspect එකක් දෙනවා අපේ venture එක ගැන execution එක සහ growth එක ගැන dynamic aspect එකක් ලබා දෙනවා මේ sales cell එකේ. එතකොට මෙතනදී අපි අහන්න ඕනේ key question තමයි පළවෙනි එක තමයි how does the venture reach its customers? ඒ කියන්නේ customer acquisition strategy එක ගැන තමයි මෙතනදී කතා කරන්නේ. කොහොමද මේ venture එක customers ළඟ reach කරන්නේ? ඒක තමයි පළවෙනි question එක. දෙවෙනි question එක තමයි what is the distribution strategy? ඒ කියන්නේ දැන් මේ අද අපේ product එක කොහොමද distribute කරන්න customers ලට? ඒ කියන්නේ directly sell කරනවාද එහෙම නැත්නම් third party එකක් මගින්ද distribute කරන්න කියන එක determine කරන්න ඕනේ. ඒතකොට ඒක තමයි මේ question එක. What is the distribution strategy? ඊට පස්සේ තුන්වෙනි question එක තමයි what are the revenue model and pricing strategy? ඒ කියන්නේ මෙතනදී define කරන්න ඕනේ what is sold මොකද්ද විකුණන්නේ to whom කාටද විකුණන්නේ at what price මොන price එකකටද විකුණන්නේ ඒක තමයි මෙතනදී revenue model එක සහ pricing strategy එක මොකද්ද කියලා බලන්න තුන්වෙනි question එක තමයි what are the revenue model and pricing strategy එතකොට අපි මෙතනදී මතක තියාගන්න ඕනේ තමයි අපිට strong sales strategy එකක් තියෙනවා නම් ඒ කියන්නේ strong sales strategy එක connect the product to the customer and ensure that the venture can monetize effectively while balancing both cost and competitive positioning. ඒ කියන්නේ අපිට strong sales strategy එකක් තියෙනවා නම් අපිට හරියම ලේසි මේ product එක සහ customer එකිනෙකාට connect කරන්න. ඒක ඕක තමයි අපිට sales cell එක යටතේ කතා කරන්න තියෙන්නේ. හරි ඊළඟට අපිට කතා කරන්න තියෙන අටවෙනි සෙල් එක ගැන. ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් සෙල් එක ගැන. එතකොට අපි කලින් කතා කරා සේල්ස් සෙල් එක ගැන. එතකොට එතනදී බැලුවේ front end operation එක. front end operation එක තමයි බැලුවේ. එතකොට මේ ප්‍රොඩක්ෂන් සෙල් එකේදී බලන්නේ back end operation එක ගැන. එතකොට ප්‍රොඩක්ෂන් සෙල් එක ફોකස් කරන්නේ back end operation ගැන. ඒ කියන්නේ how company organizes its value chain. කම්පැනි එකක් කොහොමද ඒගොල්ලන්ගේ value chain එක organize කරන්න කියන අනේ back end operations ගැන තමයි මෙන්න මේ production cell එකෙන් බලන්නේ. එතකොට the production cell focuses on the back end operations of the venture, addressing how the company organizes its value chain to implement the proposed solution efficiently. අපේ propose කරලා තියෙන solution එක efficiently implement කරන්න කොහොමද මේ value chain activities address කරන්නේ කියන back end සම්පූර්ණ back end operations දිහා තමයි production cell එකෙන් බලන්නේ. එතකොට මේක යටතේ අපි අහන්න ඕනේ key questions තමයි. පළවෙනි question එක what is the develop strategy? ඒ කියන්නේ අපි මේ සඳහා develop කරලා තියෙන strategy එක මොන වගේද කියලා බලන්න ඕනේ.
එතකොට මෙතනදී අපි අනිවාර්යෙන් මේ ඩෙවලොප්මන්ට් ස්ට්‍රැටජි එක බලද්දී බැලන්ස් එකක් තියාගන්න ඕනේ ස්පීඩ් and quality වල ස්පීඩ් versus quality බැලන්ස් එක තියාගෙන තමයි යන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි question එක තමයි what is the scope of activities and what partnerships are necessary. එතකොට මෙතනදී ඒ කියන්නේ අපි බලන්න ඕනේ කම්පැනි එක internally perform කරන්න මොන activities ද සහ outsource කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන activities ද කියලා. ඒක තමයි මෙතනදී බලන්නේ. What is the scope of activities and what partnerships are necessary. internally perform කරන්න මොන activities ද සහ outsource කරන්න නම් එහෙම කරන්න මොන activities ද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි question එක තමයි how efficient are operation. How efficient are operation. එතකොට මෙතනදී බලන්නේ අපේ ප්‍රොඩක්ෂන් එකට රික්වයර් කරන අය හැම රිසෝසස් එකක්ම අවුට්ලයින් කරන එක තමයි මෙතනදී කරන්නේ. Outline all resources required for production such as physical assets, staffing, IP and inputs. අන්න ඒ වගේ අපේ ප්‍රොඩක්ෂන් එකට අවශ්‍ය කරන රිසෝසස් ගැන අවුට්ලයින් එකක් හදන එක තමයි මෙතනදී කියන්නේ. එතකොට මෙතනදී අනිවාර්යෙන් අපි cost structure එක සහ අපේ operational efficiency එක evaluate කරන්න ඕනේ. එතකොට අපි අහන තුන්වෙනි key question එක තමයි how efficient are the operations. එතකොට ගත්තොත් එහෙම well defined production strategy එකක් ensure කරනවා ඒ venture එකට පුළුවන් කියලා deliver its solution reliably and efficiently, balancing development speed, cost and strategic control over resources. Again, a well defined production strategy ensures the venture can deliver its solution reliably and efficiently, balancing development speed, cost and strategic control over resources. හැමෝම අපි well defined production strategy එකක් තියාගන්න ඕනේ. ඒ හරහා අපිට තහවුරු කරගන්න පුළුවන් අපේ මේ solution එක reliably සහ efficiently deliver වෙනවා කියන එක. හරි. දැන් අපිට කතා කරන්න තියෙන අන්තිම සෙල් එක නැත්නම් 9 වෙනි සෙල් එක ගැන. ඒතකොට 9 වෙනි සෙල් එකේ තියෙන organization එක ගැන. ඒතකොට මෙතනදී කතා කරන්නේ කොහොමද මේ entrepreneurial team එක තමන්ගේ strategy එක effectively implement කරන්න. තමන්ගේ strategy එක effectively implement කරන්න තමන්ගේ strategy එක effectively implement කරන්න කොහොමද මේ team එක structure වෙලා තියෙන entrepreneurial team එක structure වෙලා තියෙන සහ company එක grow වෙන්නේ කොහොමද කියලා බලන එක තමයි මේ organization cell එකෙන් focus කරන්නේ. The organization cell focuses on how the entrepreneurial team structures and grows the company to implement its strategy and strategy effectively. තමන්ගේ strategy එක effectively implement කරන්න කොහොමද මේ entrepreneurial team එක තමන්ගේ company එක structure කරලා තියෙන්නේ සහ ඉස්සරහට grow කරගෙන යන්නේ කියන එක බලන එක තමයි මේ organization cell එකෙන් කරන්නේ. It emphasizes managerial capabilities, governance and talent management. එතකොට මෙතනදී emphasize කරනවා managerial capabilities මොන වගේද? එතකොට corporate එකේ තියෙන governance එක මොන වගේද සහ talent management කියන එක. මම හිතන එක පැහැදිලි ඇති කියලා. එතකොට organization cell එකේදී කරන්නේ ඒක focus කරන්නේ how the entrepreneurial team structures and grows the company to implement its strategy effectively. එතකොට මේක යටතේ අහන්න ඕන key questions තමයි පළවෙනි එක how will the founder team expand and evolve. ඒ කියන්නේ මෙතනදී address කරනවා company එකත් එක්ක grow වෙද්දි කොහොමද මේගොල්ලන්ගේ leadership එක develop වෙන්න ඕන. company එක grow වෙද්දි කොහොමද leadership එක develop වෙන්න ඕන කියන එක තමයි මේ පළවෙනි section එක යටතේ කතා කරන්නේ. පළවෙනි section එක තමයි how will the founder team expand and evolve. දෙවෙනි section එක තමයි what is the governance structure. මොකද අපි දන්නවා organization එකේ තියෙන ප්‍රධානතම ඒ කියන්නේ most important aspect එකක් තමයි මෙන්න මේ governance කියලා කියන්නේ. ඒකෝට මෙතනදී අනිවාර්යයෙන් අපි governance structure එක ගැන අවධානය දෙන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි section එක තමයි what is the talent strategy. ඒතකොට මෙතනදී focus කරන්නේ කොහොමද අපි හරි employees ලාව right employees ලාව attract කරගන්නේ, ඒගොල්ලන්ව develop කරන්නේ සහ ඒගොල්ලන්ව retain කරගන්නේ කොහොමද කියන එක තමයි මේ talent strategy එක යටතේ කතා කරන්නේ. ඒතකොට පළවෙනි section එක තමයි how will the founder team expand and evolve. දෙවෙනි section එක තමයි what is the governance structure. තුන්වෙනි section එක තමයි what is the talent strategy. ඒතර ඔකත් එක්ක අපි අර matrix එක ඇතුලේ තියෙන සෙල් 9 ගැන වෙන වෙනම කතා කරලා ඉවර කරමු.
හරි මම ඊට පස්සේ මේ ඕන චුට්ටක් 77 වෙනි ස්ලයිඩ් එකට යන්න මම මෙතන තියෙන මේ රිස්ක් එකයි ඉන්ටරැක්ෂන්ස් ගැනයි පස්සේ කතා කරන්නම් මෙතනදී මම මේ මුලින්ම මේ වෙන්චුවලේෂන් මේට්‍රික්ස් එක ඇතුලේ තියෙන කන්ටෙන්ට් එක ගැන කතා කරලා ඉවර කරන්නම්. ඒකට 77 වෙනි ස්ලයිඩ් එකට ගියොත් ඔයාලට පේනවා එතන අපිට අර මේන් කොලම්ස් තුන සහ මේන් රෝස් තුනට අමතරව attractiveness and competitive advantage කියලා තව කොලම් දෙකක් ඇඩ් වෙලා තියෙනවා. එතකොට ගත්තොත් එහෙම මේ VE matrix එකේ venture valuation matrix එකේ තියෙන rows තුන ගත්තොත් ඒ කියන්නේ value proposition, industry and strategy කියන rows තුන ගත්තොත් එහෙම ඒකෙන් evaluate කරන්නේ ඒ කියන්නේ ඒකෙන් අර අපේ venture එක complementary perspectives තුනකින් evaluate කරනවා. මේ එතකොට මේ rows වලින් කරන්නේ අපේ venture එක complementary perspectives තුනකින් evaluate කරන එක. එතකොට මේ හැම එකෙන්ම කරන්නේ අපේ business opportunity එකේ attractiveness එක ගැන business opportunity එකේ attractiveness එක ගැන unique insight එකක් අපිට දෙන එක. The roles of the VE matrix evaluate a venture from three complementary perspectives and each providing unique insights into the attractiveness of the business opportunity. එතකොට මේ roles තුනෙන් අපේ business එක complementary perspectives තුනකින් බලනවා සහ ඒ වගේ unique insights අපිට දෙනවා මේ අපේ business opportunity එකේ තියෙන attractiveness එක ගැන. එතකොට අපි value proposition කියන row එකට ගියොත් එහෙම ඒකෙදි ફોકસ කරන්නේ the core of the company's offering. company එක offer කරන company එකේ main එක يعني company එකේ අපිට දෙන offering එකේ තියෙන core එක ගැන තමයි මෙතනදී ફોકસ කරන්නේ. ඒතර මේගොල්ලන්ගේ purpose එක තමයි assess whether the venture can create value for customers. ඒතර ඒගොල්ලෝ එතනදී assess කරන්නේ venture එකට පුළුවන් ද customers ලා වෙනුවෙන් value එකක් create කරන්න පුළුවන්ද කියලා බලන්න. හරිද? ඒතර ඒක තමයි value proposition row එකේ කතා කරන්නේ. ඊළඟට අපි ගියොත් ඉන්ඩස්ට්‍රි රෝ එකට. එතකොට ඒක ફોકસ කරන්නේ අපි කලින් කිව්වත් වගේ කම්පැනි එක ඔපරේට් වෙන එන්වයරන්මන්ට් එකට තමයි ફોકસ කරන්නේ. එතකොට ඒගොල්ලන්ගේ purpose එක ගත්තොත් වෙන්නේ understand the scale and attractiveness of the market and industry. කියන්නේ අපේ venture එක ඔපරේට් කරන ඉන්ඩස්ට්‍රි එකේ ස්කේල් එක සහ ඒ ඉන්ඩස්ට්‍රි එක කොච්චර attractiveද කියලා තේරුම් ගන්න එක තමයි මේ ඉන්ඩස්ට්‍රි රෝ එකෙන් කරන්නේ. ඊට පස්සේ අපි ගියොත් එහෙම ස්ට්‍රැටජි රෝ එකට. ඒතකොට ඒකෙදි ફોકસ කරන්නේ අපේ වෙන්චර් එකේ ෆියුචර් පොටෙන්ෂල් එක සහ ෆියුචර් ඩිරෙක්ෂන් එක ගැන තමයි එතනදි ફોકස් වෙන්නේ. ඒතකොට එතනදි එයාලගේ පර්පස් එක තමයි evaluate whether the venture can sustainably grow and execute its strategy. ඒතකොට මෙතනදී මෙයාලා බලන්නේ මේ වෙන්චර් එකට පුළුවන් ද අනාගතයේදී sustainably grow වෙන්න සහ එයාලා බලාපොරොත්තු වෙච්ච විදිහට ඒගොල්ලන්ගේ strategy එක execute කරන්න. ඒක තමයි එතනදී එයාලගේ purpose එක වෙන්නේ. එතකොට මේ මයික්‍රෝ මැක්‍රෝ and ඩයිනමික් පර්ස්පෙක්ටිව්ස් තුනම එකට එකතු කරාම ඉන්වෙස්ටර්ස්ලාට පුළුවන් වෙනවා හොලිස්ටික් view එකක් ගන්න. එකක් තමයි value opportunity එකේ value potential එක, ඊට පස්සේ industry එකේ සහ market එකේ attractiveness එක, ඒ වගේම venture එකේ growth and strategic execution capability එක ගැන මෙන්න මේ වගේ දේවල් ගැන ඉන්වෙස්ටර්ස්ලාට පුළුවන් වෙනවා holistic view එකක් ලබා ගන්න. මෙන්න මේ සම්පූර්ණ මයික්‍රෝ පර්ස්පෙක්ටිව් එක, ඒ වගේම මැක්‍රෝ පර්ස්පෙක්ටිව් එක හා ඩයිනමික් පර්ස්පෙක්ටිව් එක කම්බයින් කිරීම තුළ. හරි. ඊට පස්සේ දැන් අපි රෝස් පැත්ත තමයි කතා කරලා ඉවර කරේ. දැන් අපිට බලන්න තියෙන කොලම්ස් තුන දැන්. ඒතර මේ කොලම්ස් තුනෙන් මෙතනදී බලන්නේ කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් පැත්ත, කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් පැත්ත. ඒතර අපි දන්නවා ස්ටාර්ට්අප් එකක් ගත්තාම ඒ කියන්නේ ආරම්භයේදී ගත්තාම ස්ටාර්ට්අප් එකකට සාමාන්‍යයෙන් කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එකක් නැහැ. එයාලා කාලයත් එක්ක තමයි කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එක ඩෙවලොප් කරගන්නේ. At inception, startup typically lack competitive advantages but aim to develop them over time. කාලයත් එක්ක තමයි කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එක ඇති කරගන්නේ. ඒතකොට මේ VE matrix එකේ තියෙන columns තුන අපිට උදව් කරනවා identify කරගන්න මෙන්න මේ competitive advantage අපි ඇති කරගන්න කොහෙන්ද රේස් කරගන්න කොහෙන්ද කියලා බලන්න මෙන්න මේ VE matrix එකේ තියෙන columns තුන අපිට උදව් වෙනවා. The three columns of the VE matrix helps to identify where these advantages may arise. එතකොට අපි දන්නවා columns තුනක් තියෙනවා customer, company and entrepreneur. එතකොට first column එක ගත්තොත් මේක කතා කරන්නේ customer ගැන. එතකොට එතනදී යාලා ફોકස් කරන්නේ කොහොමද කස්ටමර් ලොයල්ටි එක ඇති කරගන්නේ සහ මාකට් ඇක්සස් එක ඇති කරගන්නේ කියන එක ගැන. එතනදී ફોકස් කරන්නේ how to build customer loyalty and market access.
ඊට පස්සේ අපි ගියොත් එහෙම අපේ දෙවෙනි ඔව්. ඒතර අපි මෙතනදී කතා කළේ කස්ටමර් කියන කොලම් එකේ ඔයාලා 77 ස්ලයිඩ් එක බලුවොත් කස්ටමර් කියන කොලම් එක යටතේ තියෙන ඇක්සස් කියලා. ඒතර අපි මෙතනදී කතා කළේ ඇක්සස් ටු කස්ටමර්ස්. ඒ කියන්නේ ඒක තමයි අපි මෙතනදී කතා කළේ. ඒතකොට එතනදී ફોකස් කළේ බිල්ඩින් කස්ටමර් ලොයල්ටි ඇන්ඩ් මාකට් ඇක්සස්. කොහොමද කස්ටමර් ලොයල්ටි එක ඇති කරගන්නේ සහ මාකට් එක ඇක්සස් කරන්නේ කොහොමද කියන එක ගැන තමයි කතා කරන්නේ. ඊට දෙවෙනියට අපිට කතා කරන්න තියෙන්නේ barriers to entry. සෙකන්ඩ් කොලම් එකේ යටම සෙල් එක barriers to entry. එතකොට මෙතනදී මෙයාලා ફોකස් කරන්නේ කොහොමද proprietary assets හරහා competition එකෙන් අපේ කම්පැනි එක අපේ වෙන්චර් එක ආරක්ෂා කරගන්න කියන එක. protecting the company from competition via proprietary assets. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ entrepreneur කියන කොලම් එකේ යටම තියෙන competencies කියන සෙල් එක ගැන. එතකොට මෙතනදී මෙයාලා ફોකස් කරන්නේ කොහොමද ඕගනයිසේෂන් එක ඇතුලේ තියෙන ටැලන්ට් එක, ඊට පස්සේ knowledge එක, skills වගේ දේවල් develop කරන්නේ කොහොමද කියන එක ගැන තමයි මෙතනදී මෙයාලා කතා කරන්නේ. how to develop organizational talent, knowledge and skills. ඒක තමයි competencies කියන සෙල් එකෙන් කතා කරන්නේ. එතකොට අපි සරලව ගත්තොත් එහෙම competitive advantage එක develop වෙන්නේ dimensions තුනක් කරහා. එකක් customer access එක, දෙවෙනි එක barriers to entry, තුන්වෙනි එක competencies. එතකොට customer access එකෙන් බලන්නේ කොහොමද loyalty and trust එක build up කරගන්නේ. barriers to entry එකෙන් බලන්නේ කොහොමද අපේ competitors ලගෙන් අපේ venture එක protect කරගන්නේ සහ competencies වලින් බලන්නේ කොහොමද talent, knowledge and culture එක develop කරන්නේ කියන එක. හරි දැන් අපි කතා කරන්න යන්නේ ආයි 74 වෙනි ස්ලයිඩ් එකේ තියෙන මේ රිස්ක් එක සම්බන්ධයෙන් ඇසසින් රිස්ක් කියන එක ගැන තමයි කතා කරන්න යන්නේ. ඒකට අපි දන්නවා මේ වෙන්චර් වැලුවේෂන් මේට්‍රික්ස් එකෙන් අපිට ඇසස් කරන්න පුළුවන් ඔපචුනිටිස් විතරක් නෙමෙයි. අපිට පුළුවන් මේ ස්ටාර්ට්අප් එකකට බලපාන ෆන්ඩමෙන්ටල් රිස්ක් මොනවාද කියලා ඒවා මැප් කරන්නත් පුළුවන්. The venture valuation matrix is not only a tool for assessing opportunities but also for mapping the fundamental risk in a startup. ඒකට opportunities ගැන බලන්න විතරක් නෙමෙයි අපිට fundamental risk මොනවාද මේ venture එකකට බලපාන කියලා බලා ගන්නත් පුළුවන්. එතකොට each cell contain potential source of risk and the matrix structure helps investors to see patterns of vulnerability across the venture. එතකොට මේ සෙල් වලට එකිනෙකාට ආවේනික වෙච්ච රිස්ක් තියෙනවා සහ ඒ හරහා මේ බිස්නස් එකේ තියෙන يعني vulnerability patterns ගැන investors ලට බලා ගන්න පුළුවන්. එතකොට මෙතනදී නම් කතා කරලා තියෙන column wise risk එක සහ row wise risk එක ගැන. එතකොට ගත්තොත් එහෙම හරි. එතකොට risk along the columns අපි මුලින්ම බලමු column wise risk එක ගැන. එතකොට අපි දන්නවා මේ column එකකින් අපිට නිරූපණය කරන්න sources of competitive advantage sources තමයි පෙන්වන්නේ. එතකොට ඒකේ තියෙන flip side එක තමයි මේ risk එකෙන් පෙන්වන්නේ competitive advantage වල තියෙන flip side එක තමයි මේ risk එකෙන් පෙන්වන්නේ. ඒකට පළවෙනි column එකේ තියෙන්නේ අපි දන්නවා කස්ටමර් ගැන පළවෙනි කොලම් එක අදාළ වෙන කස්ටමර්. එතකොට ඒකට තියෙන රිස්ක් එක තමයි මාකට් රිස්ක් එක. ඒතර මාකට් රිස්ක් එක කියලා කියන්නේ risk that customer need is weak, the market is too small or the company cannot reach its target customers. ඒ කියන්නේ එක්කෝ මෙතන තියෙන රිස්ක් එක තමයි මාකට් රිස්ක් එක කියලා මෙතන හඳුන්වන්නේ. එක්කෝ මෙතන customer need එක ගොඩක් weak. එහෙම නැත්නම් මාකට් එක ගොඩක් small. එහෙම නැත්නම් company cannot reach its target customers. company එකට target customers ළඟ reach කරන්න බෑ. ඊට පස්සේ දෙවෙනි column එක අදාළ වෙන්නේ solution කියන solution එකට. ඒතකොට ඒකට තියෙන risk එක තමයි technology risk එක කියලා කියන්නේ. yes technology risk. ඒතකොට මෙතනදී තියෙන්නේ අපි මෙතනදී කියන්නේ අපි propose කරපු solution එක technically fail වෙන්න තියෙන risk එක. අපි propose කරපු solution එක technically fail වෙන්න තියෙන risk එක. risk that the proposed solution fails technically. ඒක තමයි මෙතනදී කතා කරන්නේ. ඊට පස්සේ තුන්වෙනි කොලම් එකේ අපි කතා කරන්නේ ටීම් එක ගැන. ඒතර මෙතන තියෙන රිස්ක් එක තමයි people risk එක. ඒ කියන්නේ risk arising from weaknesses in the founder team, insufficient networks or inability to build and grow the organization. ඒතර මේ සම්බන්ධයෙන් රිස්ක් එක තමයි people risk එක කියලා කියන්නේ.
අපි ඔය කතා කළේ column wise risk එක ගැන. ඊළඟට අපි කතා කරන්න යන්නේ row wise risk එක ගැන. rows වලින් එන risk එක ගැන තමයි කතා කරන්නේ. ඒකට අපි දන්නවා මේ rows වලින් නිරූපණය කරන්නේ different perspectives of the attractiveness. attractiveness එක ගැන තමයි මේ rows වලින් කතා කරන්නේ යන්නේ. ඒකට පළවෙනි row එකෙන් අපි කතා කරන්නේ value proposition එක ගැන. ඒකට මෙතනදී අපේ risk එක තමයි value creation risk. value creation risk එක තමයි. එතකොට මෙතනදී කියන්නේ ඒ කියන්නේ founder team එකේ limitations එහෙම නැත්නම් inadequate solution එක එහෙම නැත්නම් needs වෙන අවශ්‍යතාවන තියෙන දුර්වලකම් හින්දා අර venture එකට යාලා හිතාගෙන ඉන්න විදිහට real customer value එකක් deliver කරන්න බැරි වෙන එක තමයි මේ value creation risk එක කියලා කියන්නේ. ඊට පස්සේ දෙවෙනි row එකට අදාළ වෙන්නේ industry එක. එතකොට මෙතනදී අදාළ වෙන risk එක තමයි scale risk එක. scale risk එක. ඒතර මෙතනදී කියන්නේ venture may be too small or unable to capture sufficient market share due to limited market size, strong competitors, or weak networks. Again, weak networks and strong competitors like market size limitations are venture එකට එක්ක venture එක ගොඩක් small, too small එහෙම නැත්නම් ඒගොල්ලන්ට market share එකේ sufficient ප්‍රමාණයක් capture කරගන්න බැරි වෙනවා. ඒක තමයි එතකොට scale risk එක කියලා කියන්නේ. ඊට පස්සේ profitability risk එක ඊට පස්සේ තුන්වෙනි row එකේ තියෙන අපේ strategic එක. ඒකට ඒකට අදාළ වෙන risk එක තමයි profitability risk එක කියලා කියන්නේ. profitability risk. ඒකට මෙතනදී කියන්නේ venture may fail to generate profits if the revenue model or cost model is inadequate or if the organization cannot implement strategy effectively. ඒ කියන්නේ එක්ක organization එකට තමන්ගේ strategy effectively implement කරන්න බැරි වෙනවා. එහෙම නැත්නම් organization එකේ තියෙන revenue model එක හරි cost model එක හරි inadequate business එකට ගැලපෙන්නේ නැහැ. ඒ හින්දා අර ප්‍රමාණවත් විදිහට profit generate කරන්න බැරි වෙන තියෙන ඒ fail වෙන තියෙන හැකියාව තමයි අපි මෙතනදී profitability risk එක කියලා කියනවා. ඒ risk එක ගැන අපිට කතා කරන්න තියෙන ඔච්චර. ඊට පස්සේ අපි ගත්තොත් මේ sales වල තියෙන interaction එක ගත්තාම for simplicity දැන් මම කතා කරන 75 slide එක ගන්න. For simplicity, 9 cells of the VE matrix are considered as 9 independent entities that can be summed up across the rows and collection. මෙතනදී අර simplicity එක සඳහන් කරනවා මේ cells 9 අර independent entities විදිහට කතා කරනවා. In addition, there are interesting interdependencies across cells. ඒ කියන්නේ අපි ගන්නවා මේවා කොයි practically ගත්තාම අපි මේවා independent විදිහට ගත්තා independent entities එක ගත්තාම practically ගත්තාම මේවා අතර interactions තියෙනවා. අනිවාර්යෙන් මේවා අතර interactions තියෙනවා. එතකොට දැන් example එකක් දීලා තියෙනවා sales and competition. එතකොට less competition lead to easier growth. එතකොට competition එක අඩු වෙනවා growth එක වැඩි. ඊට පස්සේ need and organization ගත්තොත් එහෙනම් customer expectation affect organization structure. එතකොට customer ගේ expectation affect වෙනවා අපේ organization structure වලට. එතකොට මෙතන කියනවා in principle there can be 36 pairwise interaction. එතකොට ගත්තොත් එහෙම මේ sales 9 ගත්තාම interactions 36ක් තියෙන්න පුළුවන් කියලා. ඒකත් මෙතන සරලව කියන්නේ අපි يعني සරලව ගත්තොත් මෙතනදී කියන්නේ අපි يعني අපේ පහසු නිසා මෙතන sales 9ක් තියෙනවා. ඒවා අර මොනවාද independent entities විදිහට ගත්තට අතරම තියෙන මේ sales අතර interaction එකක් තියෙන්න පුළුවන් කියලා. හරි ඊළඟට අපිට කතා කරලා තියෙන 78 වෙනි slide එක. ඉගෙන අපිට කතා කරන්න තියෙන කොහොමද අපි VE matrix එක use කර decisions ගන්න කියන එක. එතකොට අපි දන්නවා entrepreneurship involves gathering resources, facing uncertainty and experimenting. එතකොට අපි entrepreneurship process එක කතා කළා. එතනදී අපි එතන step තුනක් කතා කරා. එකක් තමයි resource gathering, අනිත් uncertainty, අනිත් experimenting. ඒ කියන්නේ ඇත්තටම මේක learning process එකක්. ඒ කියන්නේ වරදින ආයෙ දෙයක් ඉගෙනගෙන experiment කරන්න වරදිනවා. ආයෙ එතනින් හරි ගස ගන්නවා. මේක අර continuous learning process එකක් විදිහට තමයි මේ entrepreneurship process එක යන්නේ. ඒකට දැන් අපි කතා කරන්නේ මේ decision එක ගන්න විදිහට. ඔයාලට පේනවා 78 slide එකේ තියෙනවා ඒ bench evaluation matrix එකේ යටම තියෙනවා decision කියලා cell එක. එතකොට මෙතනදී තමයි මෙතනදී ඒගොල්ලෝ කියන්නේ මේ decision cell එකෙන් පෙන්නන්නේ අපේ මේ bench එකේ overall evaluation එක.
overall evaluation එක අපි ගන්න අන්තිම තීරණය තමයි decision cell එකෙන් පෙන්නන්නේ. ඒකට ඒ හරහා entrepreneurs ලට තීරණය කරන්න පුළුවන් continue තමන්ගේ venture එක continue කරනවාද නැත්නම් pivot කරනවාද එහෙම නැත්නම් මේ project එක abandon කරනවාද කියලා. ඒතකොට මේක align වෙනවා කියලා කියනවා අපි කලින් කතා කරපු අර entrepreneurship වල තියෙන fundamental principles එක. ඒ කියන්නේ පළවෙනි එක gather resources, දෙවෙනි එක face uncertainty, තුන්වෙනි එක experiment. ඒතකොට මේකත් එක්ක align වෙනවා කියලා කියනවා. ඒතර මම අපි කිව්වත් වගේ මෙතන එතකොට මේ venture valuation එක හරහා අපේ venture එක evaluate කරලා ගන්න පුළුවන් decisions තමයි. පළවෙනි එක තමයි continue. ඒ කියන්නේ overall outlook එක positive නම් overall outlook එක positive නම් entrepreneur ට පුළුවන් මේ තියෙන විදිහටම proceed කරගෙන යන්න. If the VE matrix shows coherent and positive outlook, the entrepreneur can proceed. ප්‍රශ්නය යනවා දිගටම continue කරගෙන යන්න පුළුවන් current plan එක. ඊට පස්සේ pivot the theory decision එක තමයි ආට ගන්න පුළුවන්. Pivot the strategy. Pivot කරන එක pivot the strategy. ඒකට එතනදි වෙන්නේ if the VE matrix shows an incoherent or mixed outlook. ඒ කියන්නේ දැන් mixed outlook එකක් නම් දෙන්නේ. ඒක entrepreneur ට පුළුවන්. ඒක entrepreneur අනිවාර්යෙන් එයාගේ strategy එක adjust කරන්න ඕනේ. එයාගේ strategy එක adjust කරන්න ඕනේ. ඒතර එයාට මේ matrix එක උදව් කරනවා මොනවාද change වෙන්න ඕනේ නැති components සහ මොනවාද change වෙන්න ඕනේ components කියලා හඳුනා ගන්න. ඒතර දෙවෙනි decision එක තමයි pivot the strategy. ඒකට එතනදී එයා කරන්නේ එයාට mixed outlook එකක් ආවොත් එහෙම එයාට එයාගේ strategies adjust කරනවා. එතකොට එයාගේ matrix එක හරහා පුළුවන් වෙනස් වෙන්න ඕන components මොනවද වෙනස් වෙන්න ඕන නැති components මොනවද කියලා හඳුනා ගන්න. ඊට පස්සේ ඔතේ පිටට ගන්න පුළුවන් තුන්වෙනි decision එක තමයි abandon the venture. ඒතකොට ගත්තොත් එහෙම if the VE matrix shows a distinct negative outlook, abandonment may be the best option. ඒ කියන්නේ අපි මේ සම්පූර්ණ valuation එකෙන් අපිට එන negative outlook එකක් නම් සම්පූර්ණ valuation එකෙන් අපිට එන negative outlook එකක් නම් මේ project එක අතහැරලා දාන එක තමයි අර best option එක වෙන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට මෙතන red flags තියෙන පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම real customer need එකක් නැහැ. ඊට පස්සේ strong competitors ලා ඉන්නවා. ඊට පස්සේ team එක සහ opportunities අතර misalignment තියෙනවා. ඒතකොට මෙන්න මේ වගේ red flags පේනවා නම් හොඳම දේ තමයි මේ project එක අතහැරලා දාන්න. ඒක තමයි abandon the venture කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා this aligns with the lean startup methodology. මේක align ඒකට මේ VE matrix එක ඒ කියන්නේ VE matrix operationalizes එක align වෙනවා කියලා කියනවා lean startup approach. ඒකට මේ lean startup approach කියලා කියන්නේ systematically learning, experimenting and making data informed decision. ඒ කියන්නේ අපි systematically learn කරනකොට experiment කරනකොට සහ data මත පදනම් වෙච්ච decisions ගන්න එක තමයි මේ lean technology කියලා කියන්නේ. lean startup methodology කියලා කියන්නේ. එතකොට එහා පැත්තේ තියෙනවා lean startup methodology කියන්නේ මොකක්ද කියලා. මම හිතන්නේ එතන ඒ slide එකේ ඉඳන් මේ තියෙන slide 6 වගේ ඔයාලට කියවලා තේරුම් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඒ ටික ඒ කියන්නේ ඔයාලේ lean methodology එක slide එකේ කියවනවාදී මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් මට අනිවාර්යෙන් කියන්න. එහෙනම් මම voice එකක් හරි group එකකට දාන්නම්. මේකත් එක්ක. එතකොට මේ වීඩියෝ එකත් එක්ක introduction lesson එකේ සම්පූර්ණ lesson එක ඉවර වෙලා යනවා. ලොකු පාඩමක්. ඒකයි මෙච්චර වීඩියෝ ගන්න ගියේ. හරි thank you හැමෝටම.